share කරන්න, follow කරන්න, අමතක කරන්න බා. අදත් එක්සත් ජාතික පක්ෂේ මං හෙටත් එක්සත් ජාතික මං පක්ෂ දාලා යන්නේ නැහැ. Okay. Later. එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා මන්ත්‍රී දානක තිස්ස කුට්ටිආරච්චි මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට එක්ුණේ ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී. එම ස්වාධීනව කල්පනා කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන්න තීරණය කරා. මම අදත් එක්සත් ජාතික පක්ෂේ මං හෙටත් එක්සත් ජාතික මං පක්ෂ දාලා යන්නේ නැහැ. පක්ෂයකින් පටන් ගෙදලා තව පක්ෂයකින් läගලා අර මෙහෙ läගලා ඇවිල්ලා මේ අතර දැන් මට කතා කරන්න දෙන්න. ඔව් හරි කතා කරා. පොඩ්ඩක් ඉස්සලා ඉන්න බෑ. හරිද? කලින් UNP එකේ läගලා ඉතර කාලා ඇවිල්ලා කොහොත් කතා කරන්න දෙන්නකෝ ඔයා. ඉඳන් වට වහගෙන. ඔයා මේ සංවාදයක් මට කතා කරන්න. අද මාතෘකාව මොකද? මම ගැන මට ඔයා කියන එක මම කියන්න ඕන. දැන් මේ මාතෘකාව මං ගැනද? දැන් ඔයා කියන එක මම කියන්න ඕන. මම ඒකම අහන්නේ. මේ මාතෘකාව මම ගැනද? මම පැනපු එකද? දැන් මේ මාතෘකාව මම පැනපු එකද? ඉවසීමක් ඇතුව ඉන්නකො පොඩ්ඩක්. එහෙනම් මෙහෙමයි. එහෙනම් ඔබතුමා සංවාදේ ගේන්න ඕනේ මේ මාතෘකාව. ඉතින් තාම කතා කරේ නැහැ. කතා කරේ නැහැ. වැරදි කතාවක් කියනවා ගෑස් පිපිරෙනවා ගෑස් ටැංකි පිපිරෙනවා මං අභියෝග කරනවා පුළුවන් නම් පෙන්නන්නකො කොහෙද ගෑස් පිපිරිලා තියෙන්නේ ගෑස් පිපිරිලා නැහැ ගෑස් ටැංකියක් පිපිරිලා නැහැ ඉතා පැහැදිලිව මතක තියාගන්න පිපිරෙන්නේ ගෑස් ලිප අපි පරීක්ෂණ කරන්න ඕන ගෑස් සම්බන්ධව ගෑස් සිලින්ඩරේ සම්බන්ධවවත් නෙවෙයි හොයන්න ඕන ගෑස් ලිප සම්බන්ධව විචක්ෂණශීලීව වෙනස් ඇසකින් බලන්න කියලා ගේ ටිකිරි මුලින් මම යෝජනා කරනවා සෑම දෙයක්ම දේශපාලන වාසියට අරගෙන රැල්ලිනේ යන්නේ කොල්මාද බඩුවක් පිතාම ආසාවෙන් බලාගෙන ඉන්නවා ජනතාවට අඩුවට කන්න දෙන්න. දෙයියනේ බැරි නිසා තමයි අපිත් කටවල් වහගෙන ඉන්නේ. අද අපිට ගමකට යන්න පුළුවන් කමක් නැහැ. ඒ සියලු අවලාද ආගෙන අපි බලාගෙන ඉන්නේ කරන්න පුළුවන් කමක් නැති නිසා බැරි නිසා. මේක හරියට මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ මැද මුලනේ ඉඩම් දෙක තුනක් යා රැස්වීමක් කරා සමානයි. සජිත් ප්‍රේමදාස මහත්තයරවත් රැස්වීම කරන්න දුන්නේ. මැද මුලනේ හතර මායිමක සජිත් ප්‍රේමදාස මහත්තයරවත් රැස්වීමක් කරන්න දුන්නේ නැහැ. ඒ ගම්වල මිනිස්සු මහින්ද ජනාධිපතිතුමා ජනාධිපති කාලේ එහෙම වෙලාවක මේ පාර අයිනේ මම එකයි බලාගෙන හිටියේ. පාර අයිනේ මේ වගේ තැනක රැස්වීමක් තියන්න හයියක් තියනවා කියලා කියන්නේ ඒකම අපි ලබපු මානසික ජයග්‍රහණයක්. එතන දැන් අලුත්ම දේශපාලන තත්ත්වයේ දැන් 2029 නාමල් රාජපක්ෂ ජනාධිපති කියලා අමුතු රැල්ලක් ඇතිලා. what ඒක නාමල් රාජපක්ෂට හිතා ගන්නත් බැරි රැල්ලක්. අපි කාටවත් හිතා ගන්න බැරි රැල්ලක්. හේතුව සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන කතා කරන්නේ නැහැ කවුද? මේ රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ රටේ ඊළඟ ජනාධිපති කියලා කවුරුවත් කතා කරන්නේ. අනුරු කුමාර දිසානායක මහත්තයාගේ ජනාධිපතිකම නතර වෙන්නේ කවද්ද? ඒක මේ යන විදිහට හෙටද ලබන සතියේද ඊළඟ මාසෙද 2029 කියලා අපි දන්නේ නැහැ. යන විදියක් හැඩයක් තියෙනවා. හැබැයි වර්තමාන ජනාධිපතිවරයාගේ ජනාධිපති කාලය දුරේ අවසන් වෙන්නේ කවද්ද? එයාට ජනාධිපතිකම නැති වෙන්නේ කවද්ද? අන්න ඊට පහුවෙන්ද මේ රටේ ජනාධිපති නාමල් දාන්නේ. මේ වෙනකොට
ගියපු ඔක්කොම එන්න අහන්න. මේ රටේ නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට මම මේ රටේ නිලනුල ජනාධිපති. ලංකා කීර්තිදර කෘතහස්ත ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ දේශපාලනඥ ජානක තිස්ස කුට්ටිආරච්චි ශ්‍රීමතාණන්ගේ ප්‍රකාශය තමයි මම තමයි 2029 නාමල් ජනාධිපති මම නිල නොවන ජනාධිපති. Let's go. කට පරිස්සම් කරගන්න සාගරගෙන් තිස්ස කුට්ටිට අවවාදයක්. කට පරිස්සම් කරගන්න මරු බඩුව තමයි කට පරිස්සම් කරන්න කියන්නේ තිස්ස කුට්ටිආරච්චි කවදා හරි දවසක් කියනවා මට කට පරිස්සම් කරගන්න කලින් වයිට කලින් කට පරිස්සම් කරගන්න කියලා කුට්ටි කියන්න ඉඩ තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයට නායකත්වය ගත්තු තිස්ස කුට්ටිආරච්චි මැතිතුමා අපි මග ඇරලා ජ්‍යෙෂ්ඨයෝ මග ඇරලා වෙනත් ගමනක් යන්න හදනවා. එහෙම කරන්න දෙන්න බෑ. අපි මේ ළඟදී දැක්කා එයාගේ ප්‍රකාශයක් කරලා තියෙනවා ජනාධිපති නිල නොලත් ජනාධිපති කියලා. ඉතින් මම දන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් ජනාධිපති අරගෙන නිල නොලත් ජනාධිපතිලා අපි දැකලා. නාමල් රාජපක්ෂ මැතිතුමාට කියන මං ඊයේත් ගියා තංගල්ලට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාට කිව්වා තිස්ස කුට්ටිආරච්චි මේ අනුරාධපුර දිස්ත්‍රික්කයට හරියන්නේ නැහැ. අපි නාමල් මහත්තයා කොයි කාලෙක හරි ජනාධිපති හරි අගමැති හරි පාර්ලිමේන්තුවේ යම්කිසි තනතුරකට ගේනවා නම් මේ වගේ පුජ්‍යලයෝ ගෙනල්ලා මේ දිස්ත්‍රික්කේ කන්න එපා කියන්න කියලා නාමල් මහත්තයාට උපදෙස් දෙන්න කියලා අපි ඊයේ මමත් ඊයේ තංගල්ලට ගිහිල්ලා කාල්ටන් එකට ගිහිල්ලා ආවේ. කට නිසා නාමල් මහත්තයා ඡන්ද ටිකින් ටික ගැලවෙනවා. තිස්ස කුට්ටිආරච්චි කට නිසා. මේ දිස්ත්‍රික්කේ අඩු ගානේ මොකෙක් හරි නැත්තම් පෙන්ෂන් ගිහපු ඉස්කෝලේ මාත් එක්ක හරි දාන්න ඕනේ මේ තිස්ස කුට්ටිආරච්චි නැතුව. තුට්ටු දෙකේ මේ දෙන්නේ තුන් දෙනෙක් අල්ලගෙන මේ එයාගේ මේ ප්‍රතිරූපය නගන්න. තිස්ස කුට්ටිආරච්චි මහත්තයා මේ දිස්ත්‍රික්ක හතරමයි දන්නේ නැහැ. අඩු ගානේ ගමක හතර මුල්ලක් දන්නේ නැහැ. දේශපාලනය කරු මිනිහෙක් දන්නේ නැහැ. ඒක නිසා මම ඒක දේ විදියට තමයි ඔය කතා කියන්නේත් ඒක නිසා. එයා හොඳයි ජාතික දේශපාලනේ තියාගෙන කොළඹ ගිහිල්ලා රැස්වීම කතා කරවන්න. මේ දිස්ත්‍රික්ක මෙහෙවන්නේ එයා මේ පුජ්‍යලයක් නෙවෙයි. අපි අනුරාධපුරෙන් ආරම්භ කරන මැතිවරණය කවදාකවත් බිඳුවට වැටෙන්නේ නැහැ. එහෙව් දැනගෙන තියාගෙන තමයි මෙන්න මේ වගේ මිලිච්චි තුට්ටු දෙකේ කතා කරන්න දන්නේ නැති සිපයියෙක් කුට්ටිආරච්චි කියන මිනිහෙක් මේ පළාතට එවන්නේ. අපි නාමල් මහත්තයා මම කියන්නේ මේ සියල්ල අත්දැකීම් දැනගෙනයි අපි කතා කරන්නේ. අනාගතේ නැවතත් බිඳු දෙකට වැටෙන එක නියතමයි. මේ වගේ තුට්ටු දෙකේ මිනිහෙක් එවුවොත් වැටෙන එක නියතමයි. මේ වගේ තුට්ටු දෙකේ කුට්ටියක් ගෙනත් දාගෙන අපිට මේ වැඩේ කරන්න බෑ. ඉඳ නාමල් මැතිතුමනි ඔබතුමාගේ ගමන නියතයි, ජය නියතයි. හැබැයි මේ වගේ පුජ්‍යලයක් ආවොත් අනුරාධපුරේ සෙල්ලම් දාන්න නම් හම්බෙන්නේ නැහැ. ඕන ඔක තමයි ප්‍රශ්නේ. නිල නොලත් ජනාධිපතිවරේ පත් වෙන්න යනවා කියලා ඒක නෙමෙයි වැරදි දිලා කියනවා. නාමල් රාජපක්ෂ වැරදි දිලා දවසේ නම් මේ ජනාධිපති වුණොත් නිලදොලත් ජනාධිපතිවරයෙක් පිටිපස්සේ ෂෝල් එක උඩින් ඉන්නකොට පොඩි කොයි වගේ එකක්ද දැනෙන්නේ? What? ඉතින් මේ රටේ බයි කඳවුර ජයග්‍රහණය කරනවා කියන්නේ මේ රටේ පුරවැසියා දිනනවා කියන එක. ඉතින් නාම රාජපක්ෂගේ ප්‍රතිපත්ති මේ රටේ ජනතාවාදී ප්‍රතිපත්ති එක්ක අපි යන්නේ. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිම තමයි. ඉතින් අපි පැහැදිලිව පක්ෂයක් විතර මේ රටේ ජනතාව එක්ක දේශපාලනය කරනවා. ඉතින් අපේ ඉලක්කය ජයග්‍රහණය කරන ප්‍රතිපත්ති සහ ජනතාව. පුද්ගලයෝ නෙවෙයි. ආතිල්ද ඔයාලට? ඔයානේ නිකම් පළයකෝ යන්නේ.